Porsche කිව්වම ඔයාලට මතක් වෙන්නේ 911 එක. ඒත් හැබැයි 90 දශකයක Porsche සමාගම බංකොලොත් වෙන්න ඔන්න මෙන්න හිටියේ. එයාලා බේරගත්තේ 911 එක නන් නෙමෙයි. ඒ තමයි Porsche fansලා වෛර කරපු එයාලා Porsche එක ආත්මය විනාශ කරනවා කියලා බැනපු SUV එකක්. ඉතින් දක්ෂල ඔයා ඉල්ලපු ඒ වෛරය මැදින් Porsche සමාගම බේරගත්ත Porsche Cayenne එක ගැන අද අපි කතා කරමු. ඒ කාලේ Porsche එකට සල්ලි ඕන වුණා. 911 එකෙන් විතරක් කම්පැනි එක රන් කරන්න බෑ කියලා එයාලා තේරුම් ගත්තා. ඒ වෙලාවේ SUV මාකට් එක බූම් වෙනවා. ඉතින් Porsche කම්පැනි එක Volkswagen එක එකතු වෙලා එයාලගේ පළවෙනි SUV එක ඒ කියන්නේ Cayenne එක හැදුවා. Porsche puristලා කෑ ගහුවා Porsche එක ඉවරයි කියලා. ඇත්තටම කිව්වොත් එයාලා වැරදි. Cayenne එක Porsche ඉතිහාසයේ වැඩියෙන් විකුණුණු මොඩල් එකක් වුණා. ඒ සල්ලි වලින් තමයි අද අපි දකින 911 GT3 RS එක Taycan එක වගේ masterpieces Porsche එකට හදන්න පුළුවන් වුණේ. ඒ Cayenne family එකේ ස්පෙෂල් කෙනෙක් තමයි වහපු Cayenne SE hybrid එක. ඒක performance එකයි efficiency එකයි දෙකේම හොඳ එකතුවක්. හිතන්නකෝ ඔයා city එකේ drive කරද්දි කිසිම සද්දයක් නැතුව පෙට්‍රල් බින්දුවක්වත් පාවිච්චි කරන්නේ නැතුව electric power එකෙන් විතරක් යනවා. ඒත් ඔයා highway එකට ආවම ඔයා accelerator එක පෑගුවාම supercharge හරි turbo V6 engine එක හරි නැගිටලා electric motor එකත් එක්ක එකතු වෙලා horsepower 400කට වැඩි බලයකින් ඔයාව ඉස්සරහට විසික් කරනවා. ඒ වගේම මේක SUV එකක් වුණත් Porsche එකේ engineersලා මේක පුළුවන් තරම් 911 එකක් වගේ handle කරන්න හදලා තියෙනවා. ඒකේ steering එක, suspension එක, brakes ඒ හැම දෙයකම Porsche DNA එක තියෙනවා. ඉතින් Porsche Cayenne කියන්නේ Porsche fansලා මුලින් වෛර කරාට අද Porsche සමාගම මේ දැන් ඉන්න ලොකුම හේතුවක් වුණු SUV එකක් වුණා Porsche ආත්මය නැති වෙන්නේ නැහැ කියලා මුළු ලෝකෙටම ඔප්පු කරපු controversial වුණත් අතිශයින්ම වැදගත් වාහනයක්. ඉතින් ඔයා හිතන්නේ sports car brand මේ වගේ SUV හදන එක හරිද? ඒක brand එකේ ආත්මය නැති කරනවද? නැත්නම් brand එක survive වෙන්න උදව් කරනවද? ඔයාගේ අදහස කමෙන්ට් එකකින් කියන්න. මහා ලෝකේ මේ වගේ controversial කතා දැනගන්න අපේ page එක follow කරන්න.